ආයුබෝවන්. කතන්දර පුංචි හැමදාම වගේ සනීප හොඳ නින්දකට අදත් ලස්සන කතාවක් අරගෙන ආවා. අද මම කියන්නේ ඉන්දුනිල් භාග්‍යා බමුණුසිංහ නැන්ද ලියපු ලස්සන කතාවක්. කතන්දර පුංචි හැමදාම ඔයාලට අරගෙන එන්නේ ඔයාලගේ දැනුමට ජීවිතේට ඉගෙන ගන්න දේවල් තියෙන ලස්සන වටිනා කතන්දරනේ. ඉතින් මේ ඉන්දුනිල් භාග්‍යා බමුණුසිංහ නැන්ද ලියපු කැලෑවට අමුත්තෙක් කියන කතාවත් අන්න ඒ වගේ වටිනා කතාවක්. එහෙනම් හැමදාම වගේ අදත් හොඳට ඇස් දෙක පියාගෙන කන් දෙක දිගෑරලා කතන්දරය අහමුද? ඔන්න එහෙනම් අහගන්නකෝ කැලෑවට අමුත්තෙක්. දවසක් දර කපන්නෙක් අසල තිබුණු කැලෑවකට ගියා දර කපාගෙන ඉන්න. දර කපන්නෙක් කියන්නේ කවුද දන්නව නේද? ඔයාලගේ අම්මලා තාත්තලා උදේට ඔෆිස් එකට එහෙම නැත්නම් එයාලා වැඩ කරන තැනට ගිහිල්ලා දවසේම වැඩ කරලා සල්ලි හොයනවා වගේ දර කපන්නා කරන්නේ උදේම කැලේට ගිහිල්ලා ගස් කපලා දර එකතු කරගෙන ඒවා විකුණන එක. ඉතින් මේ කතාවේ ඉන්න දර කපන්නත් එයාගේ ගේ ළඟ තිබුණ කැලේකට ගියාලු දර කපාගෙන ඉන්න. ඔහොම ගියපු එයා එක විශාල ගසක් ළඟට ආවා. විශාල ගසක්, ලොකුම ලොකු ගසක්. මේක දකපු දර කපන්නට ගොඩාක් සතුටු හිතුණා. අද නම් මට දර ගොඩාක් අරගෙන ගිහිල්ලා සල්ලි ගොඩක් හොයාගන්න පුළුවන්. එයා බොහොම සතුටින් හිතුවා. ඔන්න ඔහොම හිතලා මේ විශාල ගස ළඟට ගියපු දර කපන්නා ගස කපන්න හිතාගෙන එයාගේ පොරව ඉස්සුවා. එතකොටම මේ ගස කතා කළා. ඔයාලා ගස් කතා කරනව අහලා තියෙනවද? ඔන්න මේ ගස නම් කතා කළා. ඔබ ඔය මොකක්ද කරන්න හදන්නේ? අන්න එහෙම ගස ඇසුවා. හොඳටම පුදුම වෙච්ච දර කපන්නා බොහොම බයෙන් මෙහෙම කිව්වා. මම දර කපන්නේ. මම දර කපලා විකුණලා තමයි මගේ දරුවන් ජීවත් කරන්නේ. ඉතින් ඒ නිසයි මම මේ ගස කපන්න හැදුවේ. දර කපන්නා කිව්වා. එතකොට ආයෙමත් මේ විශාල ගස කතා කළා. ඔබ මාව කපන්න එපා. ගස් කපන එක බොහෝම නරක වැඩක්.
අපි ඔබලාට සෙවන, හුස්ම, කෑම වගේ කොයිතරම් දේවල් දෙනවද? එහෙම කරද්දී ඇයි ඔබලා අපිව කපන්නේ? මේ ගස කිව්වා. ඇත්ත තමයි. ගස් අපිට කොයිතරම් දේවල් දෙනවද? අපි කන පළතුරු, අඹ, පේර, කෙසෙල් ඒ වගේ දේවල් අපිට හම්බෙන්නේ ගස් නිසානේ. දර කපන්න හිතුවා. ඒත් මට මගේ දරුවන් බඩගින්නේ තියන්න බැහැනේ. මම සල්ලි හොයාගන්නේ ගස් කපලා විකුණලා. මට ගස් කපන්නම වෙනවා. දර කපන්න බොහොම කල්පනාවෙන් දුකින් කිව්වා. මේ කතාව අහගෙන හිටපු ගස එයාගේ විශාල අතු හොලවලා වේලිච්ච අතු ගොඩක් බිමට දැම්මා. අදට ඔයාට මේ දර ටික අරගෙන යන්න. මේව අරගෙන ගිහිල්ලා විකුණන්න. ආයෙත් ගස් කපන්න එපා. පරිසරයට ආදරය කරන්න. එතකොට තමයි පරිසරයත් ඔයාලව ආරක්ෂා කරන්නේ. ඔයාලත් අපිත් මේ පරිසරයේම කොටස්නේ. බොහෝම කල්පනාබරව ගස පැහැදිලි කරා. බිම වැටිච්ච අතු දිහා බලාගෙන දර කපන්න මෙහෙම කල්පනා කළා. ඇත්ත තමයි. මට බිම වැටිලා තියෙන දේවල් එකතු කරගෙන ගිහිල්ලා විකුණන්න පුළුවන්නේ. ගස කියන කතාව ඇත්තම ඇත්ත. ගස් හැමදාම කැපුවොතින් අපිට සෙවන, හුස්ම හම්බෙන්නේ කොහෙන්ද? ගස් කපන්න හිතුවා. ඔයාලා දන්නවද? අපි හුස්ම ගන්න හුස්ම වාතය ඒකේ තියෙන ඔක්සිජන් අපිට හම්බෙන්නේ ගස් නිසා. ගස් කපලා විනාශ කරලා දැම්මොතින් අපිට වගේම මේ ලෝකේ ඉන්න හැම සතෙකුටම හුස්ම ගන්න ඔක්සිජන් ලැබෙන්නේ නැහැ. හුස්ම නැතුව අපි හැමෝටම මැරෙන්නයි වෙන්නේ. ඉතින් ගස් කපන්නා මේ ගැන බොහෝම දුරට කල්පනා කළා. මම වගේ හැමෝම ගස් කපන්න ගත්තොතින් මේ ලෝකේ තියෙන ගස් ටික විනාශ වෙලා යාවි. එහෙම වුණොත් ටික කාලෙකින් මේ පරිසරයත් විනාශ වෙලා පරිසරයේම කොටස් වුණ අපිත් විනාශ වෙලා යාවි. දර කපන්න බොහෝම දුරදිග කල්පනා කළා. ඊට පස්සේ හරිම සතුටින් බිම වැටිච්ච දර ටික එකතු කරගත්තා. වටිනා පාඩමක් ජීවිතේට කියලා දුන්න මේ විශාල ගසට
එයා බොහෝම ස්තුතියි කියලා කිව්වා. එදා ඉඳලා දර කපන්න කැලේ ගස් කැපුවේ නැහැ. එයා කැලේ ඇවිදලා බිම වැටිලා තියෙන දර එකතු කරගෙන ගිහිල්ලා විකුණලා සතුටින් ජීවත් වුණා. එකපාර ගොඩක් සල්ලි හොයන්න කියලා ගස් කපලා විනාශ කරන්නේ නැති හින්දා එයාට දර එකතු කරගන්න හැමදාම කැලේ ගස් ඉතුරු වුණා. ඉතින් ඒ නිසා එයාටත් පරිසරයටත් හැමදාම සතුටින් ඉන්න පුළුවන් වුණා. ඉතින් ආදරණීය දුවේ පුතේ අපි ගස කියලා දුන්න පාඩම හොඳින් හිතට අරගමු. පරිසරය විනාශ කරෝතින් අවසානයට විනාශ වෙන්නේ අපිමයි. ඒ නිසා මේ පරිසරයට අපි ආදරය කරමු. පරිසරයේ කොටස් අපි රැකගමු. ගස් කොළවලට ආදරය කරමු. අලුතින් ගස් හිටවමු. මේ පරිසරයේ රැකගන්න පුංචි ඔයාලත් හොඳට හිතට ගන්න. ඉතින් අන්නේ පාඩමත් එක්ක සන්තෝෂයෙන් නිදාගන්න කියලා කතන්දර පුංචි ගිහින් එන්නම්. හෙටත් මේ වගේම ලස්සන කතාවක් අරගෙන එන්නම්. සුබ රාත්‍රියක්.